සුබ දවසක් ඔබ සියලුම දෙනාට මම සූදානම් වනුයේ 9 ශ්‍රේණිය 7 වෙනි පාඩම වන ශාක වර්ධක ද්‍රව්‍ය යන පාඩම ඔබට පැහැදිලි කර දීමටයි මම මුලින්ම හඳුන්වන්න ශාකයක් වර්ධනය වීමට අවශ්‍ය වෙන දේවල්. ශාකයක් වර්ධනය වීමට අවශ්‍ය වෙනවා ජලය, පස, ආලෝකය, ඉඩකඩ, පොහොර අවශ්‍ය වෙනවා. එමෙන්ම ශාකයේ තුලම වර්ධනය වන රසායනික ද්‍රව්‍යත් ශාකය වර්ධනය වීමට බලපානවා. ඊළඟට මම කතා කරන්නේ මෙම ශාක වර්ධනය ගැන හඳුන්වා දීම සඳහා කුඩා ක්‍රියාකාරකමක් මම ඔයාලට හඳුන්වා දෙන්නම්. ඒ සඳහා අවශ්‍ය වෙනවා අග්‍රස්ථයේ සහිත ශාකයක් සහ අග්‍රස්ථයේ රහිත ශාකයක්. මෙම ශාක දෙක දින කිහිපයක් ආලෝකයේ සහිත ස්ථානයක තබනවා. එතකොට අපි දින කිහිපයකින් නිරීක්ෂණය කරන විට අපට නිරීක්ෂණය වන්නේ අග්‍රස්ථයේ සහිත ශාකය ආලෝකයේ දෙසට වැඩි ඇති බවත් අග්‍රස්ථයේ රහිත ශාකයේ කිසිදු වෙනසක් සිදු වී නැති බවයි. ඊළඟට මම කතා කරන්නේ මෙම නිරීක්ෂණය තවදුරටත් තහවුරු කර ගැනීමට තවත් ක්‍රියාකාරකමක්. මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා අග්‍රස්ථයේ සහිත ශාකයක් සහ අග්‍රස්ථයේ රහිත ශාකයක් කළු කඩදාසි වලින් ආවරණය කරපු පෙට්ටියක් අවශ්‍ය වෙනවා. මුලින්ම අපි එම පෙට්ටි දෙක එකම දිශාවකින් සිදුරු කරගෙන ආලෝකයේ පෙට්ටිය තුළට ගන්න පුළුවන් විදිහට ඊට පස්සේ අපි මේ ශාක දෙක ඒ පෙට්ටිය තුළට දාගන්නවා. ඊට පස්සේ සතියකින් පමණ අප එම පරීක්ෂණය නිරීක්ෂණය කරනවා. අපිට නිරීක්ෂණය වන්නේ අග්‍රස්ථයේ සහිත ශාකයේ ආලෝකයේ දෙසට කෙමෙන් වැඩි ඇති බවත් අග්‍රස්ථයේ රහිත ශාකයේ කිසිදු වෙනසක් සිදු වී නැති බවයි. මේට හේතුව වන්නේ ශාකය වර්ධනය වීමට අග්‍රස්ථයේ බලපාන බවයි. මෙම ක්‍රියාකාරකම් දෙකින්ම අපිට තහවුරු වෙනවා ශාක වර්ධක ද්‍රව්‍ය කියන්නේ මොකක්ද කියලා. ශාක වර්ධනය යාමනය කරන ලබන රසායනික ද්‍රව්‍ය ශාක වර්ධක ද්‍රව්‍ය ලෙස හඳුන්වනවා. ඊළඟට මම කතා කරන්නේ උත්තේජනයේදී උත්තේජනය සඳහා අවශ්‍ය වෙන ශාක වර්ධක ද්‍රව්‍ය 3ක් පිළිබඳවයි. ඔක්සින්, ගිබරලින්, සයිටොකයිනින්. මුලින්ම මම කතා කරන්නේ ඔක්සින් පිළිබඳව. ඔක්සින් කියන්නේ ශාකයේ මුලයේ සහ කඳේ නිපද වෙන රසායනික ද්‍රව්‍යයකි. මේ අපි යොදාගන්නේ ශාක කඳේ සහ මුලෙහි සෛලවල දික්වීම පාලනය කිරීමටයි. මෙහි ස්වාභාවික ඔක්සින් වර්ගයක් ලෙස IAA රසායනික ද්‍රව්‍ය හඳුන්වන්න පුළුවන්. ඊළඟට මම කතා කරන්නේ ගිබරලීන් පිළිබඳව. ගිබරලීන් අපි යොදාගන්නේ ගිබරලීන් බලපානවා යොදාගත්තට පස්සේ ශාකවල ඵල හට ගැනීමට බලපෑම් ඇති කරනවා. එමෙන්ම කඳෙහි දික්වීමටද බලපානවා. ඊළඟට මම කතා කරන්නේ සයිටොකයිනින් පිළිබඳවත්. සයිටොකයිනින් පිළිබඳවයි. සයිටොකයිනින් ශාකවල විභාජනය වේගවත් කරනවා. ශාක වියපත් වීම ප්‍රමාද කරනවා. ඊළඟට මම කතා කරන්නේ ඡේදස්තරය කියන්නේ මොකක්ද කියලා. ඡේදස්තරය ලෙස හඳුන්වන්නේ ඵල සහ පත්‍ර පතනයේදී නටුව ආසන්නයේ කඳෙහි හටගන්නා මෙම පටකය ඡේදස්තරය ලෙස හඳුන්වනවා. මේ හටගන්නේ ඵල සහ පත්‍ර මේරීමේදී ශාක වර්ධනය අඩාල වීම නිසාය. ඊළඟට මම කතා කරන්නේ කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය සහ ඒවායිහි ප්‍රයෝජන. 2,4-DPA 2,4-5 TPA යොදාගන්නේ කුඹුරු වල ඇති
කුඹුරු වල ඇති පළල් පත්‍ර සහිත වල් පැලෑටි නාශකයක් ලෙස යොදා ගැනීම. IBA ඒක යොදා එම රසායනික ද්‍රව්‍යයන් දෙක යොදාගන්නේ අතු මගින් ඉක්මනින් මුල් අද්දවා ගැනීමට. NAA යොදාගන්නේ අවාරයේදී අන්නාසි ශාකයෙන් ඵලදාව ලබා ගැනීමටයි. මගේ ඉදිරිපත් කිරීම අවසానයි. සසිටි ඔබසන්ට ස්තුතියි.